පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි සමබර තොරතුරු සමාජයක් සහ යහපත් ජනමාධ්‍ය කර්මාන්තයක් කියන එක. ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයක් ලෙස සංවර්ධනය වෙලා නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඉදිරියේදී දැන් කෙටුම්පත් කරලා තියෙනවා මේ වන විට ජනමාධ්‍ය වෘත්තිකයන් සඳහා වන වරලත් ආයතනය කියන්නේ Chartered Institute for Media ප්‍රොෆෙෂනල්ස් කියන පනත් කෙටුම්පත දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වන විට එහි පරිවර්තන කටයුතු සිදු වෙමින් පවතිනවා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සතුව. ඒක ඉතා ඉක්මනින් අපිට ලැබෙයි. ලැබුණු වහාම ඒක ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම ජනමාධ්‍යවේදීන් වෘත්තිකයන් ලෙස වෘත්තියක් ලෙස ගරුත්වයෙන් යුතුව වැඩ කරන්න අවස්ථාව හැදෙන පරිසරයක් හදන පනතක්. ඒක ජනමාධ්‍ය සමාජයෙන් මාපු ඉල්ලීමක් අනුව තමයි මෙහි සාකච්ඡා ගොඩක් කල් මේකේ සාකච්ඡා පටන් අරගෙන. ඒ නිසා මේක ආවහම අපි හිතනවා වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, ඒ වගේම වෘත්තියේ ගරුත්වය සහ වෘත්තිමය භාවය ප්‍රොෆෙෂනලිසම් ආරක්ෂා කරගන්න, ඒ වගේම Tamanට කිසියම් ආකාරයක අයිතිවාසිකම් කඩවීමක් වුණාම ඒ වෙනුවෙන් පෙනී සිටින්න නිසි ආයතනයක් මේ යටතේ පිහිටුවීම හරහා ජනමාධ්‍යවේදීන්ට ඉදිරියේදී තමන්ගේ වෘත්තීය ගරුත්වයෙන් කරගෙන යෑමේ හැකියාව ලබා දෙන අවස්ථාවක් ලෙස අපි මේක දකිනවා. ඒ වගේම අපි දිගටම ලබා දුන්නු ශිෂ්‍යත්ව ජනමාධ්‍යවේදීන්ට ලබා දුන්නු ශිෂ්‍යත්ව මේ අවුරුද්දේත් ලබා දෙනවා. ඊට අමතරව ගරු කතානායකතුමනි අපි පැහැදිලිවම මේ සැරේ අදහස් කරගෙන ඉන්නවා අලුත් අදහසක් ඇවිල්ලා තියෙනවා. ජනමාධ්‍යවේදීන් විශේෂයෙන් ප්‍රාදේශීය වැඩ කරන ජනමාධ්‍යවේදීන්ට සමාජ ආරක්ෂණයක් නැහැ. සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කිසියම් ආකාරයක සෞඛ්‍ය රක්ෂණයක් අඳුනලා දෙන්න ඇති හැකියාව අපි සලකා බලමින් ඉන්නවා. ඒ අනුව රජයේ දායකත්වයෙන් ඔවුන්ගේ ඉතා සුළු මුදලක දායකත්වයෙන් ඒ වගේම රජයේ දායකත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂණාවරණයක් ලබා දීමට අපි සාකච්ඡා දැන් වට දෙකක් පවත්වලා තියෙනවා. අපි දැන් ඉදිරියේදී ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී සෞඛ්‍ය ආරක්ෂණාවරණයක් අඳුනලා දෙන්න. ඒ වගේ වැඩ කීපයක්ම මේ අවුරුද්දේ අපි ජනමාධ්‍යවේදීන්ගේ සුබ සාධනය වෙනුවෙන් සැලසුම් කරලා තියෙනවා.